අද ඉඳලා මම හිතුවා ඔයාලට එයාර් ෆ්‍රයි එකේ හදාගන්න පුළුවන් රෙසිපීස් ටිකක් අරගෙන එන්න. ඒකේ පළවෙනි රෙසිපි එක විදිහට කොකනට් චිකන් එකක් හදාගන්න විදිය අද මම කියලා දෙන්නම්. මේක පත් එක්ක මාරම රසයි. අපි ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. කටුත් එක්කම චිකන් ග්‍රෑම් 500ක් වගේ මම මෙතන අරගෙන තියෙනවා. සුදුරුණු බික් 3ක් අරන් තියෙනවා. ඉඟුරු කෑල්ලක් අරන් තියෙනවා. මේක වෙනම තලා ගන්න. මේ ටික චිකන් එකටයි සෝස් එකටයි ඕන. දැන් චිකන් ටික සීසන් කරගන්නවා. මේකට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු, ඒත් එක්කම තලාගත්ත ඉඟුරු සුදුරුණු ටිකක් දාගන්නවා. ඒත් එක්කම සීනි චුට්ටක් පිංච් එකක් විතර දාගන්නවා. ඊට පස්සේ මේක ඔක්කොම හොඳට කලවම් කරලා විනාඩි 10ක් 15ක් සීසන් වෙන්න තියාගන්න. චිකන් ටික මැරිනේට් වෙන අතරේ මම මේකට ඕන පොල් ටික බෙදගන්න යන්නේ. පොල් කෝප්ප කාලක් විතර මම මෙතන අරගෙන තියෙනවා. මේක අඩු ගින්දරේ පොඩ්ඩක් වෙලා මම බෙද ගන්නවා මේ විදිහට තෙල් දාන්නේ නැතුව. මේකෙන් අපිට කරගන්න ඕන අර පොල් වල තියෙන වතුර ගතිය අයින් කරගන්න විතරයි. පොල් වල පාට වෙනස් කරගන්න නෙමෙයි. ඔයාලට කැමති නම් ඩෙසිකේටඩ් කොකොනට් එක ගන්නත් පුළුවන්. ඔන්න බැද්දම මෙන්න මේ වගේ තමයි වේලිලා තියෙන්නේ. මැරිනේට් කරගත්ත චිකන් එකට අර බෙදගත්ත පොල් එකෙන් භාගයකට වැඩි මම එකතු කරගන්නවා. පොඩ්ඩක් වෙනම ඉතුරු කරගන්නවා. මෙන්න මේ වගේ තමයි පොල් ටික කෝට් කරගත්තම තියෙන්නේ. දැන් මම මේක එයාර් ෆ්‍රයි එකට දාලා සෙල්සියස් අංශක 200 මුලින්ම විනාඩි 20ක් බේක් කරගන්නවා. චිකන් ටික කුක් වෙන අතරේ අපි මේකට හරිම ලේසි සෝස් එකක් හදාගමු. මේකට ඕන කරන්නේ තක්කාලි සෝස්, සෝයා සෝස්, විනාකිරි. මුලින්ම මේ ටිකයි වතුර බේසන් එක්කකුයි දාලා හොඳට මේක කලවම් කරගන්න. ටිකක් තික් සෝස් එකක් වෙනකම් මම ගත්ත ප්‍රමාණවල සයිඩ් එකෙන් දාන්න. විනාඩි 20කට පස්සේ චිකන් ටික මේ වගේ තමයි තියෙන්නේ. හොඳ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් චිකන් කෑලි වල අනිත් පැත්තත් පාට කරගන්න ඕනේ හින්දා මේ පීසස් ටික අනිත් පැත්ත හරවගෙන තව විනාඩි 10ක් මම මේක කුක් කරගන්නවා. ඊට වැඩි වෙලාවක් මේක කුක් කරගන්න ඕනේ නැහැ. විනාඩි 10 යන අතරේ මේ අපි හදාගත්ත සෝස් එක තව පොඩ්ඩක්ම රස කරගන්න යන්නේ. පෑන් එකට තෙල් ටිකක් දාලා මේ විදිහට අර තලාගත්ත ඉඟුරු සුදුරුණු චුට්ටක් දාලා එකෙන් හොඳ සුවඳක් එනකොට හදාගත්ත සෝස් එක මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මේක අඩුව ගින්දරේ තප්පර 30ක් විතර කලවම් කරගන්නවා. මේක හදාගෙන යන අතරේ මට හිතුණා සෝස් එක මදි වෙයි කියලා. ඒ නිසා මම තව තක්කාලි සෝස් ටිකකුයි, සෝයා සෝස් ටිකකුයි, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ටිකකුත් මේකට දාලා හොඳට කලවම් කරා. වතුර පොඩ්ඩකුත් එකතු කරගන්න. සෝස් එක ගොඩාක් තික් වෙනවා නම් කොහොමත් මේක විනාඩියක් විතර කුක් කරගත්තම ඇති. මේ සෝස් එක හදලා නිවාගෙන තියාගන්න. විනාඩි 10කට පස්සේ චිකන් එක හොඳට කුක් වෙලා තියෙන්නේ. මේ වෙලාවට මාර සුවඳයි අර පොල් වලින් එහෙම පුදුම සුවඳක් එන්නේ. ඉතින් මේ චිකන් කෑල්ලක් නිකන් කාලා බලන්න නිකන් කන්නත් පුළුවන්. මාර රසක් තියෙන්නේ මේකේ. දැන් අපි අර හදාගත්ත රස සෝස් එක මේ වෙලාවට නිවිලා තියෙන්නේ. දැන් ඒක චිකන් එකට දාලා මේ චිකන් කෑලි වල මේ සෝස් එක හොඳට කෝට් වෙනකන් මේ විදිහට මම කලවම් කරගන්නවා. අන්තිමට බැදගත්ත පොල් වලින් ටිකක් මේ විදිහට චිකන් එකට උඩින් දාගන්නවා. ඉතින් මේ විදිහට අපේ එයාර් ෆ්‍රයි කොකනට් චිකන් එක ලෑස්ති. මේ හදාගත්ත කොකනට් චිකන් එකත් එක්ක කන්න එයාර් ෆ්‍රයි එකේම මම අර ටිකක් බේක් කරගත්තා. ඊට අමතරව සලාඩ් එකක් හදාගත්තා. ඉතින් බතුත් එක්ක මේක සම්පූර්ණ මීල් එකක්. ඒ වගේම මේ චිකන් එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අර හැමදාම කන චිකන් එකට වැඩිය මේක ගොඩක් රසයි. පොල් එක්ක හැපෙද්දි මේක වෙනම රසක් තියෙනවා. අනිවාර්යයෙන්ම කැමති වෙයි. ඒ වගේම ඔයාලට යටින් කමෙන්ට් එකක් දාන්න. මම subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයගේ යාළුවන්ට බලන්න මේක share කරන්න කියලා මතක් කරන ගමන් මේ වගේම ලේසි රෙසිපි එකකින් ඔයාලව හම්බ වෙන්න වෙනකන් පරිස්සමින් ඉන්න.